අනුර දිසානායක සහෝදරයා කියන්නේ තනි මිනිහෙක් නෙමෙයි. එයා කණ්ඩායමක්. ජාතික ජන බලවේගය හැදිලා තියෙන විදිහට 2019 එතකොට අනුර සහෝදරයා ජාතික ජන බලවේගයේ නායකයා නෙමෙයි හොඳේ. අපි අපේක්ෂකයා වෙන්න තෝරනවා. ඒ තෝරන්නේ එතකොට සංවිධාන 26ම එකතු වෙලා. එහෙම තේරීමේදී ජනතා එක්තු පෙරමුණට විශේෂ නිෂේධ බලයක් හෝ විශේෂ වරප්‍රසාදයක් නැහැ. අපි ඔක්කොට සමාන අයිතිවාසිකම් තිබුණා. තියෙද්දිත් අපිලා අනුර සහෝදරයා හොයන තෝරනවා. ඇයි ඒ තෝරන්නේ? ඇයි තෝරන්නේ? ඒකට හේතුව තමයි එයා 2000 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා අපි දැක්කා. කරන වැඩ ප්‍රමාණය කතා කරන විදිය අපි දැක්කා. ළඟට ආපුවම පුදුම සහෝදරත්වයක් තියෙනවා. පුදුම ඇතුළේ. මෙතනට එනකොට මම දැනන් හිටපු දේශපාලනයක් නැහැ. අවංකව මම අදටත් දන්නේ නැහැ. මම නෝතිඥෙක් විතරයි. ඉතින් මම නොදන්න මෝඩ කතා කියනකොට අනුර සහෝදරයා කවදාවත් ඒකට hina වුණේ නැහැ. ඊට හර්ෂ නොයා කියන එක හරි. හැබැයි මේ පැත්ත මේ විදිහට කල්පනා කරන්න. මොකද්ද? අපේ හිතේ දෙන්නේ නැති වෙන්න. අපේ වැරද්දෙන් අපට කියා දුන්නා. කවදාවත් මම තමයි ඔක්කොම දන්නේ. මම තමයි මුදුනා. මගේ තමයි ඩයිනමෝ තියෙන්නේ. ඒ ගොම්පාට් එතුමගේ නැහැ. එතකොට අනුර සහෝදරයා කියලා කියන්නේ අපිට මේ රටේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ටික ඇඟට දැනෙච්ච මිනිහෙක්. කෝච්චි තොපිසි කරපු මිනිහෙක්. ජීවත් වෙන්න දඟලපු මිනිහෙක්. ආණ්ඩු ඉස්පිරිතාල වල දුක් විඳපු මිනිහෙක්. එහෙම මිනිහෙක්ට විතරයි ඔය වගේ හැඟීමක් ඇතිව රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඉතින් මම අනුර සහෝදරයා දකින්නේ ඊටම හොඳ කතිකත්වයක් ඇති. ඒ වගේම නේ ඔළුවක් නෙමෙයි කම්පියුටර්. පුදුම දරා ගැනීම එකක් තියෙනවා. ඔයා බලන්නකො මේ දවස්වල දුවන දිවිල්ල සාමාන්‍ය මිනිහට දුවන්න පුළුවන්. මම ඒ තහනවා සහෝදරයා කොහොමද කරන්නේ? hina වෙනවා යනවා. මානසි කියන්නේ කවදාවත්. එයා ඇත්තෙම අපේ සම්පූර්ණ ප්‍රතිපත්තිය මහ ජනතාවට එන්නේ ඒ අනුර සහෝදරයා කරන දේ. නායකත්ව සතු මූලික ගුණාංගය අංක 1. කිසි කෙනෙකුගේ හිතරිත් දන්නේ නැතුව දන්න කෙනාගෙන් වැඩේ ගන්න පුළුවන්. මට හරි පෞද්ගලිකව ගැටලුවක් වුණොත් කෙලින්ම අහලා කොහොම දර්ශන මේම කරමු. ලොකු කමක් පෙන්නන්නේ නැහැ. නිකන් හිතන්නකො සහෝදරයා. මේ රටේ ජනාධිපති සහෝදරයෝ ඉන්නලා නැහැ නේද? අයියා කියන්න පුළුවන් ඕන මල්ලි කියන්න. මොන අනුර කියත්තේ? අන්න එතනට ගේන්න පුළුවන් නිහතමානී මිනිස්සයා මෙයා. මම අනුර සානායක වුණා කොහොමද? සාමාන්‍ය මේ අසාමාන්‍ය කැපකිරීම කළ හැකි සාමාන්‍ය පුරවැසි. අන්න ඒ කැපකිරීම නිසා තමයි මොහු නායකත්ව රෝල් එකට වඩා සුදුසු වෙන්නේ. දැන් මම එකක් අපි දිනුනම දාපාර අනිවාර්යෙන් දිනුන ඉබල ගැටලුවක් නැහැ. 2019 විසිතුරු වැටිච්ච වෙලාවෙත් හොබ්බෙන් ගිය වෙලාවෙත් ඇයි මම හරිනේ කිව්වේ. අපි දැක්ක අනුර සහෝදරයා දෙන නායකත්වය. ඔහු වැඩ කරන්නේ ඔහුගේ පෞද්ගලික උමනාවට නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා හැදුවා හීනයක් මේ රට කොට දාන්න. අන්න ඒ හීනිය තියෙන්නේ යාගේ දෙවුර මත. එයා බය නැතුව ගමන යන්නේ ඇයි දන්නවද? එයා පිටිපස්සේ අපි 1000ක 2000ක සෙනගක් ඉඳගෙන ළඟින්ම එයාට අපි ඒ බර ගෙනෙන්න උදව් කරනවා. එහෙම නායකයෙක් සහ ඒ වගේ යාළුවෙක් කියන්න ඕනද දන්නේ නැත්නම් යම් අවස්ථාවක මම ටික ෆිට මදිනේ අනුර සහෝදරයා ෆිට සෙල්ලම් කරනවානේ මම ඉතින් පොඩ්ඩක් කොයිද ලෝ මම පරිපිරවල බයින් ආස නැහැ වැඩි මොකද දැසම උට්ටිට මට හරි අමාරුයි මහන්සි කම්මැලි පස්සේ තරමලා අපි ගොඩක් බැස්සා දැන් මම කොහොම මට බෑ නෙමෙයි එනවා යන්න කියලා ඊට ඉස්සරහ එතන තිබුණා ලඩි 100ක් පස්සේ මට බුදේ මම අමාරුයි නේද මම කරින් අරගන්නේ කිව්වා මට මොකද්ද ඔය කොච්චරද කියකෝ අපේ නායකනේ තියාගන්න හර්ෂද මාව කවුද කරන්නේ කවුද වා බලන්නකෝ මේ මිනිස්සු අපිට දක්වන ආදරේ අපි මොනව ගන්නද අපි අනුරට මොනව දෙන්නද මෙන්න මේක තමයි සාමූහික පොදුවේ එකතු වෙලා ගමනක් යනවා කියන්නේ හැබැයි මේක අහනකොට සමහරලාට බාහිර කටේ hina යයි පණීමාරනේ මේගොල්ලෝ මෙහෙමයිනේ ඒ මොකද්ද සහෝදරත්වය සහයෝගිතාවය කියන එක එළිය සමාජයේ දන්නේ නැහැ දැකලා නැහැ ඉතින් අපි එක කරනකොට ඒගොල්ලන්ට හරි අවුල් යාළුවෙක් සර්ට් එකක් දුන්නකොත් අවුල් හරිද ඇයි ඒගොල්ලෝ ඒ වගේ සහෝදරත්වයක් සමාජයේ දැකලා නැහැ නමුත් ඒක අපිට තියෙනවා අපේ රැස්වීම බලන්න පොඩි ළමයි කතා කරන්න පුළුවන් අපේ යුත් එකට තරුණ ගෑන් ළමයි වුණ රැට තම්මලා ඇයි අපේ යුත් එකේ එන ළමයි මේ තරුණ ගෑන් ළමයි දාලා මිස් අම්මලත් එක්ක එන රැට ප්‍රශ්නයක් නැහැ ඇයි අපේ තියෙන විනය අපි ඉන්නේ මේ සියලුම නායකත්වයේ විනය කරුණාව ආදරය ගලන දියැල්ල තමයි අනුර දිසානායක කියන්නේ ඕන්න මං කිව්වේ පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය